අද අපි කතා කරන්නේ වෙනස් විදිහේ මාතෘකාවක්. ඔයගොල්ලන් දැකලා තියෙනවද දන්නේ නැහැ වීඩියෝ සමහර කට්ටිය නම් දැකලා ඇති මේ චිම්පන්සීන් කියන සත්වයා වඳුරන්ව ආහාරයට ගන්න. අන්න ඒ කතාව ගැන තමයි අද අපි කතා කරන්නේ. හරිද? මේ චිම්පන්සී කියන සත්වයා සාමාන්‍ය මිනිහට සෑහෙන DNA වශයෙන් සෑහෙන ළඟ සතෙක්. 98ක් 99ක් වගේම DNA පැත්තෙන් බයොලොජිකල් පැත්තෙන් එනම සමාන සතෙක්. හරිද? එතකොට මේ චිම්පන්සී කියන සත්වයා සමහර කට්ටිය හිතන් ඉන්නවා මේක ශාක භක්ෂකයෙක් කියලා. නමුත් නෑ, මෙයා සර්ව භක්ෂකයෙක්. එතකොට ඇයි මේ වඳුර ආහාරයට ගන්න? ඒ කතාවට කලින් අපි බලමු මේ මොන වඳුරද හැම වඳුරම ආහාරයට ගන්න නැත්නම් වෙන සත්තුත් ආහාරයට ගන්න කියලා බලමු. එතකොට මෙයා ගන්නේ වඳුරන් ආහාරයට ගන්නේ හැම වඳුරම ගන්න මේ රෙඩ් කොලබස් මංකි කියන වඳුරු වර්ගය තමයි මේ ආහාරයට ගන්න. හරිද? එතකොට ඇයි මේ වඳුරු වර්ගය ආහාරයට ගන්න? ඇයි මේ වඳුරු වර්ගය ආහාරයට ගන්න කියලා ඇහුවොත් දෙපැත්තක් තියෙනවා. මොකද්ද? මුලින්ම මේ වඳුරු වර්ගයේ ආහාරයට ගන්න හේතුව තමයි මේගොල්ලන් ඇත්තටම මේ ගස්වල ජීවත් වෙන සත්තුනේ. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ඇඩ්වාන්ටේජ් එක ගස්වල තියෙන ඉඳලා මේගොල්ලන් ගස්වල තියෙන සත්තු තමයි ආහාරයට ගන්නේ. ඉතින් මේ රෙඩ් කොලබස් මංකි කියන වඳුරු වර්ගය ටිකක් ස්ලෝ කියලා තමයි කියන්නේ. මේගොල්ලන්ට අග්ගලා දඩයන් කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේගොල්ලන්ට මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න තමයි මේ වඳුරෝ වගේ සත්තු දඩයන් කරගෙන. මොකද මස්වල සෑහෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ව ආහාරයට ගන්න මේ පළතුරු අඩු වගේ කාලවල වලදී මේ ලොකු ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගන්න කියලා. තවත් කරුණු ටිකක් තියෙනවා. අපි ඒක ගැන දැන් කතා කරමු. ඒ කරුණු ගත්තාම ඒගොල්ලෝ තමන්ගේ බල ප්‍රදේශයට එන වඳුරුන්ව මරලා ආහාරයට ගන්නවා කියලා කියනවා. මොකද මේගොල්ලෝ සෑහෙන තමන්ගේ බල ප්‍රදේශය ගැන සැලකිල්ලෙන් ජීවත් වෙන නිසා. ඊට පස්සේ තව පැත්තක් ගත්තාම මේ චිම්පන්සීන්ගේ සොසයිටි එක, ඒගොල්ලන්ගේ සමාජය තුළ මේ ආහාර විදිහට මේ මාංශ ආහාරයට ගත්තහම මේගොල්ලන්ගේ සමාජයෙන් මේගොල්ලන්ට ලොකු ගෞරවයක් හම්බෙනවා කියලා ඇත්තටම හොයාගෙන තියෙනවා. හරිද? ඊට තව පැත්තක් ගියාම මේගොල්ලන් මේක කොහොමද පුරුදුනේ? ඇත්තටම ඕක වෙන්නේ අර සාමාන්‍ය මිනිස් සමාජය වගේම තමයි. වැඩිහිටියෝ දඩයන් කරනවා තරුණ පරම්පරාව දකින්නවා. ඒක ඒගොල්ලන් දිගටම කරගෙන යනවා ඉස්සරහට. හරිද? ඕක තමයි ලොකුම හේතුව මේ වගේ දෙයක් මේගොල්ලන් කරන්න. ඉතින් මේ ලක්ෂණය මේගොල්ලන් අවුරුදු මිලියන ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු ලක්ෂණයක් කියලාත් කියනවා. ඉතින් මේක තමයි මේ කතාව වටේ තියෙන පසුබිම. ඉතින් අපි තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං කතාවකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.